හොඳ යාළුවනේ. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලගේ Windows 10 ලැප්ටොප් එකේ බැටරි ලයිෆ් එක කොහොමද වැඩි කරගන්නේ කියලා. ඉතින් ඔයාලා දැනටමත් Windows 10 සහිත ලැප්ටොප් එකක් භාවිතා කරනවා නම් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් Windows 8 වලට වඩා ඉක්මනින් Windows 10 වල ටිකක් බැටරි බහිනවා කියලා. ඉතින් මේකට අපිට විවිධාකාර විසඳුම් තියෙනවා. ඉතින් ප්‍රධානම දේ තමයි මේක පාවිච්චි වෙන Cortana search engine එක. ඉතින් මේකට සහ මේකේ background application සඳහා battery වැඩි වශයෙන් භාවිතා වෙනවා. ඉතින් අපි බලමු කොහොමද Cortana සහ අනිකුත් background run වෙන application විසන්ධි කරලා එහෙම නැත්නම් off කරලා කොහොමද battery life එක වැඩි කරගන්නේ කියලා. හොඳයි. මුලින්ම ඔයා search windows කියන තැන power කියලා type කරන්න. ඊට පස්සේ ඔයාලට දැක ගන්න පුළුවන් power and settings කියලා තැනක් තියෙනවා. ඉතින් එතනට ගියාට පස්සේ එතනින් එන settings list එකේ ඔයා තෝරන්න battery saver. battery saver තේරුවට පස්සේ ඔයාලට දැක ගන්න පුළුවන් battery එකේ remaining time එක. එතන ඊට චුට්ටක් පල්ලෙහෙන් තියෙනවා battery use කියලා. එතන තේරුවට පස්සේ ඔයාලට දැක ගන්න පුළුවන් ඔයාගේ background run වෙන application වල battery usage එක කොහොමද කියලා. මෙතනින් ඔයා change background application setting කියන එක තෝරන්න. ඊට පස්සේ ඔයාලට දැක ගන්න පුළුවන් ඔයාගේ background එකේ run වෙන application මොනවද කියලා. ඉතින් මෙතනින් ඔයාලට අනවශ්‍යයි කියලා හිතෙන application, ඔයා භාවිතා නොකරන application, Microsoft Edge වගේ background එකේ run වෙන application off කරන්න. හොඳයි. අපි බලමු දැන් Cortana search engine එක කොහොමද off කරන්නේ කියලා. ඉතින් කලින් වගේම search windows කියන තැන Cortana කියලා type කරන්න. type කරාට පස්සේ ඔයාලට දැක ගන්න පුළුවන් Cortana and search settings කියලා තියෙනවා. එතනින් ඊළඟට එන menu එකේ පළවෙනියට තියෙන එක off කරන්න. ඉතින් පල්ලෙහාට ඔයාලට දැක ගන්න පුළුවන් search online and include web result කියලා. ඒකත් ඔයා off කරන්න. ඊට පස්සේ ඔයාගේ Cortana search engine එක off වෙලා තියෙන්නේ. හොඳයි. දැන් අපි බලමු power settings කොහොමද හදාගන්නේ කියලා. කලින් වගේම ඔයා power කියලා type කරන්න. ඊට පස්සේ ඔයාලට දැක ගන්න පුළුවන් power and sleep settings කියන තැන පල්ලෙහාන් තියෙනවා related settings. එතන additional power settings කියන එක තෝරන්න. ඊට පස්සේ ඊළඟට එන window එකෙන් balance කියන එක තෝරන්න. එතනින් change settings කියලා තෝරන්න. ඊළඟට එන window එකෙන් ඔයාලට ඔයාගේ screen එකේ brightness හදා ගන්න පුළුවන්. ඒ වගේ මෙතන පල්ලෙහා තියෙනවා change advanced power settings කියලා. ඒක තෝරන්න. එතනින් ආපහු පොඩි dialog box එකක් එනවා. ඒ dialog box එකේ චුට්ටක් පල්ලෙහාට ගියාම ඔයාලට දැක ගන්න පුළුවන් sleep settings කියලා තියෙනවා. ඉතින් මේ sleep settings ඔයාලට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මේකේ sleep after කියන තැන on battery කියන එකේ ඔයාලට පරිගණකයේ භාවිතා නොකර ඉන්නකොට කියන්නේ අපි හිතමු විනාඩි 10ක් වගේ කාලයක් ඔය පරිගණකේ භාවිතා කරන්නේ නැහැ කියලා. ඒ වගේ ලාගදී automatically sleep mode එකට යන්න හදන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් එතන තියෙනවා hibernate after කියලා. ඉතින් එතන සාමාන්‍යයෙන් ඔයා විනාඩි on battery කියන එකේ විනාඩි 30ක් වගේ දෙන්න. ඒක පරිගණකේ භාවිතා කරන්නේ නැත්නම් විනාඩි 30ක් වගේ කාලයක් වුණාම පරිගණකේ ඔටෝම hibernate වෙනවා. එතකොට ඔයා කර හිටපු වැඩේ එහෙමම සේව් වෙනවා. ඔය නැවත පරිගණකේ භාවිතා කරද්දී ඒ වැඩේ අපහු දිගටම කරගෙන යන්න පුළුවන්. එතන විනාඩි 30ක් වගේ කාලයක් දාලා ඕකේ කරලා සේව් කරගන්න. ඉතින් මේ විදිහට ඔයාලා settings වෙනස් කරගත්තට පස්සේ යම් තාක් දුරකට ඔයාගේ battery life එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා යමක් ඉගෙන ගන්න ඇති මේ වීඩියෝ එකෙන් කියලා. ඉතින් අමතක කරන්න එපා subscribe කරන්න. ඒ වගේම ඔයාලා මේක යමක් ඉගෙන ගත්තා නම් like කරලා අනිත් යාළුවන්ටත් දැනගන්න share කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ගිහිල්ලා එන්න.